පැද්ද පාටට සුදු මොර මල් පිපිලා සද්ද කර ගමරෝ ඒ වග කියාලා ආයුබෝවන් සබේ වරදුන්දා ඕ ආයුබෝවන් සබේ වරදුන්දා ඕ මහකාලෙකින් ආව දැකගන්නවා ඕ මහකාලෙකින් ආව දැකගන්නවා කොහෙද අපේ ලොව කොහෙද අපේ රට මොරකාවල් නැති වැටකොටු බැමිනෙත් අපේම වාතන චයෝ තෝරනට අපිය මාත දන්නා චයෝ මම නම් ජන කවියක් තමයි කියාගෙන ආවේ කොහොමද හොඳයි නේද මම කියාගෙන ආවේ නාට්‍ය ගීතයක් අහලා තියෙනවද ඔය වගේම මීට ඉස්සර වෙලා කියන චිත්‍රපටි ගීයක් කොහොමද අපේ වැඩ මඩොල් දුව චිත්‍රපටි යන සින්දුව ලස්සනයි නේද මම නම් කිව්වේ සරල ගීතයක් නේ අරු නේ හලෝ ඒ සින්දුව මේ අපි ඒ ගැන ටිකක් සාකච්ඡා කරමුද මට ආසයි ඒව ගැන ටිකක් ගැඹුරට කතා කරන්න මට ආසයි අපේ සිංහල සංස්කෘතියට මේ වයින් නව පණක් ලැබෙන්නේ කොහොමද කියලා දැනගන්න. අන්න වැඩේ නියමයි. මමත් මාර ආසයි නෝ වැඩේට. අපි ඔන්න අර කියාපු ගී වර්ග හතර මේ සංස්කෘතිය මොවාගේ තරම් ගත්තාද කියලා බලමු. කියන්නේ අපේ ජන කවි ආශ්‍රේත් මාධ්‍ය තුනක ගීත නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියලා. හරියට හරි. අපි පටන් ගනිමුකෝ බෞද්ධ කලාවෙන්ම. මේ අපි හතර දෙනා විතරද? ඒකනේ. එහෙම හරි නෑ. නෑ. මේ ඉන්නේ අපේ කණ්ඩායම. මේ සංස්කෘතිය ඇදිලා තියෙන්නේ බෞද්ධකම නැමිලි ගීත, කරත්ත කවි. ඇයි එතකොට විරිඳු? ඇයි අනේ තීවර ගීත? එහෙනම් කියමුද? කියමු. අහන්නකො ලස්සනයිද කියලා. ඇයි අප්පා බලන්නකො ලස්සනයිද කියලා. Sanggang sarani siudarage inyaitu sarani සම්බුදු සිරිපාදේ අමාදහර දිය ගලා තුරුලතා තුලින් මල් පියලි සලා
ජය හඬින් ලොවට සිහනද පතුරා ලෝ සත අතරින් ජනිත වුණා. ඔන්න බබෝ ඇතිනියා ගල්ලරඹේ සිටිනියා ගලින් ගලට පනිනියා බබුට බයේ දුවනියා මුහුදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරලා පෙන කැටියක පා කරලා මගේ දොතට පුතු ආවා මගේ දොතට පුතු ආවා රණී පින්සලා මුව සිරි දිලෙන්නා පුබුදු කුසුමසේ මුකුළු පාන පුතා දොයි 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 පුතා බයි 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 පුතා ඔන්සිල්ලා තොටිලි කොයින්දෝ රන්සලු පිළිවලලු කොයින්දෝ දොයි දොයි පුතල පැටි බිලින්දෝ රන් කන්දරක දේවි සුරින්දෝ තණ්ඩලේ දෙන්නද පොලේ දක්කනවා කටු කැලේ ගාලේ නොලිහා වද දෙනවා පරසක්වල අපේ මහරජුරු තැන්දි කලයි කිරේ පුස්සා සරුබිම හොයලා කම්මැලි වේලා පැන්නුවයි කිරේ පුස්සා කැලේ හැදෙන කිරිමදුවේ කාපල්ලා දොරේ ගලන සීතල දිය බීපල්ලා වෙලෙහි අහවර කරන පල්ලා බාන්දරින් ඉස්කෝලට ටැන්ටු කරතෙන් තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන් හනි හනිකට උඹ යනකොට හනි හනිකට උඹ යනකොට පාර කියන්න තෝරෙන් පාර කියන්න ගෙවිඩෙන් සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ අතිශොභනා පතල නමක් ඇති දෙන ගමනන් ගම එතන යයි අඟනක් උන්නා පළමුව මම වැඳ බුදුන් සිහි කරගෙන ඒ ගුණ කඳ දෙවනුව සද්ධර්මයේ උතුම් මුදුනක් කර මෙන්න වැඳා දෙවනුව මහ සංඝ රත්නේ වැඳ සුරන්ට පින්දී සඳ කියනවා පෙනෙයිනගේ සුදුව කවියෙන් කර ප්‍රබන්ධ අයියල සහ අක්කලා නංගි මල්ලියෙක් වෙලා කියන්න මේ පොඩි කතාව එන්නකො මෙහි රොක් වෙලා එන්නකො මෙහි රොක් වෙලා අම්මල පුංචම්මලා මාමල සහ නැන්දලා අප්පා කුඩප්පලා ඔක්කොම අහගන්න කොලම් වෙලා නොහොඳයි හැම බබාම අද ඇවිල්ලා වේලාසනින් අපි පන්තිය පටන් ගනිමු ආයුබෝවන් good morning හෙලවලෙලෝ එළමාලේ ලකඩිලේලෝ හෙලවලෙලෝ එළමාලේ ලකඩිලේලෝ බරට බරයි බල පඳුරයිලේ ලකඩිලේලෝ රන්ද වලින් බැස එන්දෙයෝ අපේ හිතට වැඩ පන්දෙයෝ වලාකුලේ ගෙවසෙන දෙයෝ සත්‍යු මන් පිට යන්නේ